අපි ඔබට ගෙනාවා කලින් වීඩියෝ එකකින් වාහනයක ක්ලච් ප්ලේට්, ප්‍රෙෂර් ප්ලේට් සම්බන්ධව වීඩියෝ එකක්. ඉතින් ඒකේ ඉතිරි කොටස තමයි දැන් අපි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ගයන් මල්ලි ඉන්නවා දැන් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා කියන්න. අපි ගයන් මල්ලිගෙන් අහලා බලමු. ගයන් මල්ලි. ඔව් අයියේ good morning. good morning. ඔව් අයියේ. දැන් මෙහෙමයි අයියේ දැන් මේ අපි ක්ලච් ප්ලේට්, ප්‍රෙෂර් ප්ලේට්, ෆ්ලයි වීල් ඔක්කොම ටික අලුතෙන් මේකට හයි කරගත්තා, අලුතෙන් ගෙනහල්ලා. ඔව්. අපේ මේ ක්ලච් රේසරේ රිලීස් බෙයාරින් එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒක අපි නැවතින් මේ කොළඹින් ගෙන්න ගත්තා. ඒ කියන්නේ මේක තමයි රිලීස් බෙයාරින් එක. මේ කෑලි 6-7කට කැඩිලා තියෙන්නේ. ඔය පරණ එක නේ. ඔව් මේ පරණ බෙයාරින් එක කෑලි 6-7කටම කැඩිලා තියෙන්නේ. මේ අරියේ පෙන්නපු වීඩියෝ එකේ ඉතුරු කොටසේ මේ ක්ලච් බෙයාරින් එකේ මේ බෙයාරින් එක සම්පූර්ණයෙන්ම මේ කෑලි ටික කැඩලා තියෙන්නේ 6-7කටම. සාමාන්‍යයෙන් බෙයාරින් එකක් එන්නේ අයියේ මේ වගේ මේ තනි බෙයාරින් එකක් එන්නේ. මේ තියෙන්නේ අර කෑලි කැඩිච්ච තනි බෙයාරින් එක මේ. ඔය තමයි දැන් අපි අලුතෙන් ගෙනල්ලා හයි කරන බෙයාරින් එක තමයි මේක. මේක ටිකක් සාහෙන් ලොකු මිලක් වෙනවා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක ඉතුරු කරන්න අපි අයියේ දැන් මේක ඊයේ ෆින්ගර් බැලන්ස් කරලා තියලා තිබ්බේ. ඒ කියන්නේ අපේ මේ වර්නිය කැලිපර් එකට මේ ෆින්ගර් ටික ගන්නට මෙන්න මෙහෙම අදාළ විදිහට හැම එකක්ම බැලන්ස් කරලා තියලා තිබුණේ අපි. දැන් අපි මේක හයි කරන්න කලින් නැවතත් අයියේ මේකේ මේ පොඩි ඇදයක් ඇති මේ බෙයාරින් එක සවුත් වෙන්න. ඒ කියන්නේ ස්ටාර්ට් කරලා චූටි වෙලාවකින් මේක නැවතත් මේ මේ කැඩලා බිඳිලා අර තත්ත්වයටපත් වෙන්න chance එක වැඩි. ඒ වැඩි හොඳට අපි දැන් මේ බෙයාරින් එක තියලා නැවතත් මේ ෆින්ගර් ටික බැලන්ස් කරගන්න එක තමයි මෙතන කරන්නේ. මෙහෙම මේ හරියට බැලන්ස් එකට බෙයාරින් එක තිබ්බෑන් පස්සේ මෙහෙම මේ පොඩ්ඩක්වත් උඩ යට මෙහෙට එහෙට කොහෙටවත් හෙල්ලෙන්න බෑ. මේ පෝක් 4ට ගාන්න මෙයාව දශමෙටම මෙහෙම සෙට් වෙන්න ඕන. එතකොට තමයි මෙයා ක්ලච් පෝක් එකෙන් තල්ලු කරනකොට මේ ක්ලච් එක එබිලා යට මේ ප්‍රෙෂර් ප්ලේට් එක මේ ක්ලච් ප්ලේට් එක රිලීස් වෙන්නේ. ඒක තමයි අපි දැන් මේ ෆින්ගර් බැලන්ස් කරනවා. ෆින්ගර් ටික බැලන්ස් කරලා තමයි අපි දැන් ගියර් බොක්ස් එක දාන්න ඕනේ. දාන්න කලින් මේ පොඩ්ඩක් තියලා අපි අල්ලලා බැලුවා මොකද තත්ත්වය හොඳද, ගෙනාපු බෙයාරින් එකේ පොඩ්ඩක් හරි ෆෝල්ඩ් එකක් තියෙනවද, අපි හයි කරපු එකේ වරදක් තියෙනවද කියලා ඒක අපි චෙක් කරන් පස්සේ අපිට දැනගන්න ලැබුණා අනිවාර්යෙන් තව පොඩ්ඩක් ෆින්ගර් බැලන්ස් වෙන්න ඕනි කියන එක. ඒක තමයි අයියා අපි මෙතන මේ කරගෙන යන්නේ. අපි මේ ටික ෆින්ගර් ටික සෙට් කරගෙන හදාගෙන ගියර් පෙට්ටිය ඉතුරු අඩුපාඩු ටික හයි කරලා මේ අපි වීඩියෝ එකක් දෙමු. වාහනේ මෙතනින් රිලීස් වෙලා යනවා වගේ වීඩියෝ එකක් දෙමු. අපිට තව ටික වෙලාවකින් අපිට ඒ තත්ත්වයට එන්න පුළුවන් වෙයි. අපි බලමු මේ ටික කරගෙන මේ ඉදිරියට යන්න. ඉදිරි වීඩියෝ එකදී ඊළඟ ඔක්කොම ෆයිනල් වීඩියෝ එකක් දෙමු. අනිවාර්යෙන්. එහෙම කරමු. හරි. බොහොම ස්තුතියි. හරි අයියේ.